මම අද ලෑස්ති වෙන්නේ ඩේට් කේක් එකක් හදන්න. අපි ගොඩක් වෙලාවට බටර් කේක්නේ හදන්නේ. වෙනසකටත් එක්ක මම අද ඩේට් කේක් එකක් හදනවා. මම මෙතන අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 150කුයි සීනි ග්‍රෑම් 100කුයි. මේක අපි හොඳට බීට් කරගන්නවා ක්‍රීම් එකක් වෙනකම්. ඔයාලා කැමති නම් මුලින්ම සීනි ටික හොඳට පවුඩර් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරලා ගන්න. මම අද එහෙම බ්ලෙන්ඩ් කරලා ගත්තේ නැහැ. කොහොම හරි අපි සීනි ටික දිය වෙනකම් මේක හොඳට බීට් කරගන්න ඕනේ. බටර් ටිකයි සීනි ටිකයි දැන් හොඳට බීට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට බිත්තර 3ක් එකතු කරනවා. එක බිත්තරේ ගානේ තමයි එකතු කරන්නේ. එක බිත්තරයක් එකතු කරලා විනාඩියක් විතර මේක බීට් කරගන්න ඕනේ. මම දැන් බිත්තර 3ම දාලා බීට් කරගෙන ඉවරයි. ඊළඟට මම මේකට එකතු කරන්න යන්නේ රටින්දි ටික. මෙතන රටින්දි ග්‍රෑම් 300ක් තියෙනවා. ඒකේ ඇට අයින් කළා පෙඟෙන්න දාලා තමයි මම මේ අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 2ක් විතර පෙඟෙන්න දැම්මම ඇති. මම රටින්දි ටික දාලා බීට් කරගන්නවා. ඔයාලා එහෙම චූටි කෑලි වලට වෙන් වෙනවට කැමති නැත්නම් බීට් කරන්නේ නැතුව නිකන් ගෑරුප්පෙන් මික්ස් කරලා උනත් ගන්න පුළුවන්. මම මේකේ රටින්දි රස වැඩි වෙන්න ටිකක් බීට් කරලා ගන්නවා. රටින්දි ටිකක් දාලා බීට් කරගෙන ඉවරයි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක්. වැනිලා තේ හැන්ද එකතු කරලා පොඩ්ඩක් මික්ස් කරගෙන ඊළඟට මම මේ පිටි මිශ්‍රණය දානවා. මේ පිටි මිශ්‍රණයේ තියෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක්, බේකින් පවුඩර් තේ හැඳි 1හමාරක්, කෝන් ෆ්ලවර් මේස හැඳි 2ක්, ඒ වගේම කොකෝ පවුඩර් මේස හැඳි 3ක් මම එකතු කරගත්තා. එතකොට කේක් එකට ලස්සන පාටක් එකතු වෙනවා. ඒ නිසා ඔයාලා කැමති නම් කොකෝ පවුඩර් එකතු කරන්න, අකමැති නම් කොකෝ පවුඩර් එකතු කරන්න එපා. ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. මේ වෙලාවේ ඔයාලගේ oven එක ප්‍රීහීට් වෙන්න දාන්න. සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාන්න. ඊට පස්සේ අපේ මේ කේක් එක මම මෙතන අරන් තියෙන්නේ ග්‍රෑම් 750 තැටියක්. ඒකට දාලා බේක් කරගන්නවා සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක්. ඔන්න මගේ ඩේට් කේක් එක මම හදලා ඉවරයි. බලන්නකො කොහොමද මේකේ ලස්සන කියලා. ඒ වගේම හොඳ සොෆ්ට් එකට තෙතමනේට මේක තියෙනවා. අපි පොඩි කෑල්ලක් කපලම බලමු. මේක හදන්න අමාරු කේක් එකක් නෙමෙයි, බටර් කේක් එක වගේම තමයි. ඊට අමතරව රටින්දි එකතු වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම බටර් කේක් එකට වඩා මේක ගොඩක් රසයි. මේ බලන්නකො මං කෑල්ලක් කැපුවම මේකේ ලස්සන හොඳ තෙතමනේට සොෆ්ට් එකට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් වෙලාවක මේ වගේ කේක් එකක් හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ.